සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපි දිනගම channel එකට. යාළුවනේ, ඔයාලා හිතන්නේ ලෝකේ මිල අධිකම කෑම වර්ගය මොනවා කියලාද? අත්තරන් දාපු අයිස්ක්‍රීම්, නැත්නම් මිල අධික කැවේර මාළු බිත්තර. හැබැයි ඔයාලා දන්නවද? අපේ ගෙවල් වල තියෙන සාමාන්‍ය මීපැණි කිලෝ එකක් ලංකාවේ මුදලින් ලක්ෂ 30කට වඩා වැඩි මිලකට විකිනෙන බව. ඔව් බහරි. එක මීපැණි කිලෝ එකක් ලක්ෂ 30කට වඩා වැඩි. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ මිල අධිකම මීපැණි හැදෙන්නේ කොහෙද සහ ඇයි මේකට මේ තරම් පුදුමාකාර මිලක් එන්නේ කියලා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මේ අద్භූත මීපැණි වර්ගය හඳුන්වන්නේ සැන්ටෝරි මීපැණි කියලා. මේව හදන්නේ අපිට ලේසියෙන් යන්න පුළුවන් තැනක නෙවෙයි. තුර්කියේ තියෙන මනුස්ස වාසයකින් තොර ඉතාමත් උස් කඳුකර ප්‍රදේශවල අඳුරු ගුහාවලයි මේ මීගද පැඳලා තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2500ක් විතර උඩින් තමයි මේ ගුහා තියෙන්නේ. ඔයාලා හිතනවා ඇති ඇයි මේක මේ තරම් ගණන් කියලා. ඒකට හේතු කීපයක් තිබෙනවා. පළවෙනි හේතුව සාමාන්‍ය මී මැස්සන් වත්තක තියෙන මල් වලින් පැණි ගත්තට මේ ගුහාවල ඉන්න මී මැස්සන් පැණි එකතු කරන්නේ ඒ අවට තියෙන ඉතාමත් දුර්ලභ ඖෂධීය ශාක වලින්. ඒ නිසා මේ මී පැණි වල සාමාන්‍ය මී පැණි වලට වඩා මැග්නීසියම්, පොටෑසියම් වැනි පෝෂක කොටස් වගේම ඉහළ ලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් තියෙනවා. දෙවෙනි හේතුව මේවා ගන්න පුළුවන් අවුරුද්දකට එක පාරක් විතරයි. සාමාන්‍ය මී පැණි වගේ අවුරුද්දකට 3-4 පාරක් ගන්න බෑ. තුන්වෙනි හේතුව මේ මීපැණි කඩන එක සෙල්ලමක් නෙවෙයි. කඳු බෑයුම් වල ලේසියෙන් යන්න බැරි අඳුරු ගුහාවල කඹ ආධාරයෙන් බැහැලා තමයි මේවා එකතු කරන්නේ. මේ නිසා මේ සෙන්ටෝරි මීපැණි ලෝකයේ අධිකම මීපැණි විදිහට ගිනස් වාර්තා පොතක එකතු වෙලා තියෙනවා. මේ මීපැණි කිලෝ එකක් ඇමරිකානු ඩොලර් 10000ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක් විතර වෙනවා. මේ මීපැණි සාමාන්‍ය කඩවල විකුණන්නේ නැහැ. යාළුවනේ, ඔයාලට හිතුණා සුපර් මාකට් එකට ගිහිල්ලා සෙන්ටෝරි මීපැණි බෝතලයක් ගන්නවා කියලා. ඒක කීයටවත් කරන්න බෑ. මොකද මේවා සාමාන්‍ය කඩවල විකුණන්නේ නැහැ. මේ මීපැණි ඕනේ නම් ඒ සමාගමේ නිල වෙබ් අඩවියෙන් කලින්ම බුක් කරන්න ඕනේ. හැබැයි සල්ලි තිබ්බ පළියට දෙන්නේ නැහැ. සීමිත පිරිසකට විතරයි ලැබෙන්නේ. තවත් පට්ටම වැඩක් තියෙනවා. මේ මීපැණි ගුහාවලින් කඩාගත්ත ගමන් කෙලින්ම බෝතල් කරලා විකුණන්නේ නැහැ. තුර්කියේ විද්‍යාත්මක ආයතනයකට යවලා මේ ක්වොලිටිය 100%ක්ම තියෙනවද? නියම ඖෂධීය ගුණය තියෙනවද කියලා ලැබ් ටෙස්ට් කරනවා. ඒ සහතිකය ආවට පස්සේ තමයි මේවා ඇසුරුම් කරන්නේ. අපි දකින සාමාන්‍ය මීපැණි රන්වන් පාටයිනේ. හැබැයි මේ සෙන්ටෝරි මීපැණි ටිකත් අද පාටයි. ඒ වගේම මේකේ රසත් සිරප් එකක් වගේ පැණි රස විතරක්ම නෙවෙයි. පොඩි තිත්ත රසක් එක්ක කලවම් මොන මාරම සුවඳක් තියෙන වෙනස්ම රසක්ලු තියෙන්නේ. මේ සෙන්ටෝරි එකට අමතරව තවත් වර්ග දෙකක් තිබෙනවා මිල අධිකම. එකක් තමයි තුර්කියේ තව අඩි 600ක් ගැඹුරු ගුහාවලින් ගන්න එල්විෂ් හොනී කියන වර්ගය. ඒකේ කිලෝ එකක් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15ක් විතර වෙනවා. අනිත් එක තමයි නවසීලන්තේ මනුකා හොනී. ඒකේ ඉහළම ක්වොලිටි බෝතලයක් ලංකාවේ මුදලින් ලක්ෂ 4ක් විතර වෙනවා. ඇතැම් රජවරු සහ ලෝකයේ ඉන්න කෝටිපතියන් Tamanගේ තරණකම රැක ගන්න සහ ලෙඩ රෝග වලින් බේරෙන්න මේ සෙන්ටෝරි මීපැණි දිනවතා පාවිච්චි කරනවා කියලා ආරංචියක් තිබෙනවා. හැබැයි ඉතින් සාමාන්‍ය අපිට නම් මේ මීපැණි හැන්දක් ගන්න ලක්ෂ 30ක් වියදම් කරනවා කියන්නේ හීනයක්. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.